හැමෝටම ලැබුණ අවසර සුබ අවසරයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක කරන්න අපි 2026 දරුවෝ ඉලක්ක කරගෙන ඇත්තරම මේ දරුවන්ට විභාගයේ තියෙන දැන් අලුත් අවුරුද්දේ අගෝස්තු මාසයේ තියෙනවා 2026. ඉතින් ඔයාලට විභාගයට තියෙන සති 27ක් වගේ කාලයක් මේ වීඩියෝ එක ආතරපත් වෙන සතියක් හෝ දෙකක් කොපරක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ සති 27 ලොකු වැඩක් සැලසුම් කරලා තියෙනවා. ඔයාලගේ දැනුම් මට්ටම කොතනක තිබුණත් ඒක ඉහළට ගන්නට. දැන් අත්‍තරම අපි මේ ගිය මාසේ කියන්නේ A level ඉවර වෙච්ච ගමන් සති 3ක් අපි රිවිෂන් එක කළා. ඒත් මේ සති 3 අපි කරපු වැඩ ටික බලන්න කොච්චර කියලා. ඕගනික් වල ඇල්කේන ඇල්කීන ඇල්කයින කියන මාතෘකා තුන ඉවර කරා. ඊළඟට අපි ජෙනරල් කෙමිස්ට්‍රි වල ඉනෝගනික් වල අපි ගත්තොත් එහෙම වියෝජන ප්‍රතික්‍රියා ගැන කතා කරා, කාණ්ඩ විශ්ලේෂණය කතා කරා. එතකොට මේ අවක්ෂේප ප්‍රතික්‍රියා ගැන කතා කළා. ඒතර ඒ වගේ ගොඩක් සිද්ධාන්තයක් අපි මාතෘකා වලට බෙදලා කතා කරා. සාමාන්‍ය රසායනයේ පරමාණුකයෙන් සෑහෙන දුරට ඉවර කරලා තියෙනවා. ඒතර මේ විදිහට අපි ගණන් හදන්න අපි පවුල සාන්ද්‍රණ ගණන් ටික අනුක සූත්‍රානුභාවික සූත්‍ර හොයලා මේ ගණන් ටික අපි කරා. ලොකු වැඩක් අපි සත් තුනකදී කරා. දැන් එහෙමනම් ඊටු සති 27 සෑහෙන වැඩ ප්‍රමාණයක් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා අපි රිවිෂන් පන්තිය අපි බදුල්ලේ ඔපෙරා ආයතනයේදී පවත්වන්නේ අලුත් අවුරුද්දේ ඉඳලා දැන් මෙතෙක් කියලා දිසඳා මේ අවුරුද්දේ අපි අඟහරුවාදා 8 නම් 5 වෙනකන් තියෙනවා. හැම අඟහරුවාදාකම තියෙනවා. ඒක එක සතියකට ගන්න වැඩ ටික මම පස්සේ කියන්නම්. බණ්ඩාරල නොලෙජ්ජින් ආයතනයේ තියෙනවා බදාදා 7යි තියෙන 5 දක්වා. මේක අපි කාලසටහන යන්නේ. අපි දවසකට උදේ ආවට පස්සේ ඔයාලට රිවිෂන් එකේදී මෙමරි ටෙස්ට් එකක් දෙනවා. ඒ කියන්නේ ගිය සතියේ කරපු පාඩම් වලින් ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා අපි මතක් වෙන්න. දෙක තමයි අපි ඒ සතියේ කතා කරන මාතෘකා. දැන් අපි ලිෆ්ට් එකේ ගහලා මේ මාස අපි සාමාන්‍ය රසායනික කරන කොටස් ටික. එතකොට මේ මාතෘකා ටික අපි දවස් 4කට කත් කරනවා. එතකොට කාබනික රසායන අපි බෙන්සීන්, ඇල්කිල් හෙලයිඩ්, නාමකරණය, සමායකතාවය කියන කොටස් ඉවර කරනවා. ඉනෝගනික් වල අපි ගත්තොත් එහෙම පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, 13 වෙනි කාණ්ඩය සහ SRP ගුණ අතර අන්තර් සම්බන්ධතාවය මේ කියන මාතෘකා ඉවර කරනවා. ගණන් කැල්කියුලේෂන් වල සාන්ද්‍රණ සම්පූර්ණ ඉවර කරනවා. ප්‍රතික්‍රියා තුලිත කිරීම සහ KMN of අනුමාපන වගේ මාතෘකාවල අපි බෙදලා දාලා තිනවා මේ ජනවාරි මාසේ වැඩසටහන. මේ ටික අපි ඉවර කළා. ඊළඟට අපි මේකේ හැමදාම හවසට ටියුෂන් එකේ වරලා බහුවර්ණ පේපර් එකක් දෙනවා. ඒ බහුවර්ණ පේපර් එකක් දෙනවා. ඒ වගේම මේ ඊඩියස් ආදී උත්තරින් සකස් කරපු අලුත් හෝම්වර්ක් පේපර් එකක් දෙනවා. ඒ හැම සතියෙම එකට උත්තරයක් දෙනවා. ඒ හැම එකක්ම අපි සාකච්ඡා කරනවා. හෝම්වර්ක් ටික අපි සාකච්ඡා කරන ඔන්ලයින් එකේදී. අපි හවස ලියන බහුවර්ණ ඊටම වැදගත් වෙන බහුවර්ණ පේපර් එක හදා ගන්න වැඩේ. ඒකට අපි බහුවර්ණ පේපර් එකක් ලියලා ලියවලා සාකච්ඡා කරනවා. බහුවර්ණ විවරණ ලියනවා. ඊටම වැදගත් වෙන වැඩක්. ඒකත් එක්කම අපි ෆුල් පේපර්ස් ලියන වැඩේ පටන් ගත්තා වලට. අපි දැන් එක පේපර් එකක් ලියුවා ගිය සතියේ. එතකොට මේ පේපර් එක ලියලා සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කරනවා, මාකින් එක ලබා දෙනවා, ලකුණු අනුව රෑන්ක් කරනවා, අපි ෆයිල් එකක් පාවෙන්නේ මේන්ටේන් කරනවා. ඒකේ අපි ලිය පේපර් අංකය සහ යාගේ බහුවර්ණ පේපර් එකේ ලකුණු, රචනා පේපර් එකේ ලකුණු, ඒ වගේම තමයි පේපර් එකක් කරාට පස්සේ ඒකේ ඉනෝගනික්ද වරදින්නේ, ඕගනික්ද වරදින්නේ, ෆිසිකල්ද වරදින්නේ කියලා පොඩි විශ්ලේෂණයක් කළා වටලා රිපෝට් එකක් දෙනවා. ඒ නිසා වාට ඊළඟ කේ අඩුපාඩු ටික හඳුනාගෙන වාට වැඩ කළා මේ පාර එක්සෑම් එක හොඳට කරගෙන ඒකක් හොඳ ඒකට යන්න මේ සති 27 ප්‍රමාණවත්. ඒ නිසා ජනවාරි මුල් සතියේ සම්බන්ධ වෙන්න. එහෙම වුණොත් එහම රසායන විද්‍යාව සානිකුත් විෂයුත්. හරි බැට් ටික මුලින් ඉඳන් කරොත් එහෙම ඊය පාර විභාගයෙන් ලියපු දැන් ෆස්ට් අය ඉන්න අය ඕනෑ කෙනෙකුට සම්බන්ධ වෙලා පාග රසායන විද්‍යාව ඉලක්කය මේ කැම්පස් ඉලක්කය සපුර ගන්න පුළුවන් ඉතා ඉහළ තැනකින්.